අපි ඉන්න මේ ප්‍රදේශය බුදුන් වහන්සේ වැඩ සිටියේ සමයේ 12 මහා ජනපද වලින් අවන්ති ජනපදය. ඒ අවන්ති අගනුවර තමයි උදේනිපුර. මේ කියන්නේ උජ්ජේන කියලා හින්දි භාෂාවෙන් ලංකාවේ උදේනිපුර කියලා කියනවා. මෙතන කිලෝමීටර් 200ක් විතර යන්න උන. ඉතිහාස කොහෙව සඳහනක් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ අවන්තියට වැඩම කළ බව. උන්වහන්සේ වැඩම කළා නේද? එහෙම ගුණෙන්න හේතුව තමයි බුදුන් වහන්සේ වැඩ සිටින සමයේ වෙනකොට මේ අපි අවන්ති දේශය ප්‍රත්‍යන්ත දේශයක්. ප්‍රත්‍යන්ත දේශයක් කියලා කියන්නේ බුදුන් වහන්සේලාට වැඩ සිටින්න සුදුසු පළාත් නෙවෙයි. බුදුන් දවසේ මේ අවන්තියේ පාලකයා තමයි චන්නපජ්ජෝත රජතුමා. ਉਹ බෞද්ධයෙක්. ඒ රජතුමාගේ පුරෝහිත තමයි කච්චාන කියලා කියන්නේ. ਉਹ තමයි පැවිදි වෙලා මහරහත් භාවයට පත් වෙලා මහා කච්චායන මහරහතන් වහන්සේ නමින් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට එකතු වෙනවා. බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පස්සේ වසර 236ක් පමණ ගත වෙනකොට ලංකාවේ අපිට දෙවනි බුදුහාමුදුරුවෝ කෙනෙකුත් ලැබුණා. ඒ තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. අනුරාධපුරයට කවුරුත් ඉන්නවද? නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ කියන අපේ දෙවනි බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ තමයි ලංකාවේ ගමයි පරිසරයි වෙමයි දාගමයි කියන ඒ ශාස්ත්‍රීය නිර්මාතෘවරයන් වහන්සේ මිහිඳු හාමුදුරුවෝ. ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ලංකාවට වැඩමුවේ සංඝමිත්තාරහත් තෙරණිය. අපි ඉන්නේ මේ වේදිස නුවර තමයි මිහිඳු මහරහතන් වහන්සේ සංඝමිත්තාරහත් තෙරණිය ඉපදුණු ශ්‍රේෂ්ඨ විද්‍යාලයේ. දැන් අපි ඉන්නේ මේ වාසනාවන්ත බිම. මීට වසර 2324කට පෙර මිහිඳු මහරහතන් වහන්සේ සංඝමිත්තා රහත් තෙරණියත් ලංකා ගමනයට පෙර වැඩ සිටියේ මේ ස්ථානයේ. ලංකාවේ මහා වංශයේ කියවෙනවා මහින්දා ගමනයේ උනේ චේතිය ගිරියේ සිට. ගිරි කියන්නේ අපි ඉන්න මේ කන්දට, චේතිය කියන්නේ මේ ප්‍රධාන චෛත්‍යයට. එනමින් තමයි චේතිය ගිරි කියලා කියන්නේ. මෙතෙක් තියෙනවා අපි ඉන්න මේ පූජා භූමිය අක්කර 40ක් විතර පුරාවිද්‍යාවෙන් කැණීම් කළා. අපි එච්චර ඇවිදින්නේ නැහැ, බොහොම සුළු ප්‍රමාණයක් විතරයි. අවශ්‍යම තැන් ටික විතරක් අපි බලමු. මේ අක්කර 40 ඇතුලේ තියෙනවා ස්තූප 74ක් වෙනකොට සොයාගෙන. රහතන් වහන්සේලා වැඩ සිටියේ කුටි සෙනසුන්. භාවනා කරපු ස්ථාන, විනය කර්ම කරපු පොහොය සීමා ගෙවල්. ඒත් එක්කම සංඝාවාස, භික්ෂුණී ආරාම, ඒ අතරේ සංඝමිත්තා රහත් තෙරණිය වැඩ සිටිය මෙහෙණවරත් මේ බිමේ තාම අපට දකින්න තියෙනවා. දැන් විශේෂයක් තියෙන මේ ගමනේ ඔයත්තන්ට දැන් වැඩි පිරිසක් ගමන අවසානයේ ඉන්නේ. ආරම්භ කරන අයට අත්දැකීම ලැබෙයි ඉස්සරහට යනකොට. 90%ක්ම පුරාවස්තු මේ බිමේ ආරක්ෂා සහිතව තියෙනවා. ඒ කියන්නේ එහෙම ලොකු හානියක් වෙලා නැහැ. මේ බිමට එන ලංකාවේ හැම බෞද්ධයෙක්ම මේ බිමට ණය ගැති. මොකද මේ බිමෙන් තමයි දා ලංකාවේ අපේ ඉතිහාසය හැදෙන්න, ඔයත්තන්ගේ ජීවිතවලට ධර්මයේ ආලෝකය ලැබෙන්න බලපාන්නේ මේ ඓතිහාසික ස්ථානයේ. ඔයත්තන් දන්නවා අශෝක රජුරෝ කාගේ කවුද කියලා. ඔහුගේ පියා කවුද? බින්දුසාර රජතුමා වසර 28ක් එතුමන් දඹදිව පාලනය කළා. බින්දුසාර රජුරවන්ට ඉඳලා තියෙනවා බිසෝන්නාන්සේලා 16 දෙනෙක්. රජවරු එයිමනේ. බිසෝරු 16 දෙනයි. ඒ බිසෝන්නාන්සේලා 16 දෙනාට දාව දරුවන් 101 දෙනෙක් හිටි බව ඉතිහාසය කියනවා. දරුවන් 101ක්. පස්සේ කාලෙක අශෝක මේ රටේ අධිරාජ්‍යයක් බවට පත් වෙනකොට අභිෂේක වෙන්න විදියක් නැහැ මේ කුලයෙන් පහළ කාන්තාවක් ඉන්න හින්දා. ඒ නිසා තමයි ඔය තිස්සරක්කිතා, අසන්ත මිත්‍රා වැනි තවත් බිසෝන්නාන්සේලා ලං උණයි කියලා කියන්නේ. ලං කරගත්තයි කියලා කියන්නේ. කෙසේ හෝ වේවා කුලයෙන් පහළ කාන්තාවක් වුණාට ඇය ඉහළ බුද්ධියක් තිබිච්ච කෙනෙක්. කුමාරයා අශෝක අවන්තියේ පාලනය කරන කාලේ ඇයට ලැබෙන දරුවෝ දෙන්නෙක්. ඒ තමයි මිහිඳු කුමාරයා හා සංඝමිත්තා කුමරිය. මේ චෛත්‍ය උසින් වෙනවා අඩි 54ක්, විස්කම්භය තියෙනවා අඩි 120ක්. මේ තොරණ හතරේ 90%ක්ම බුදු සිරිතත් බුද්ධ චරිතයත් කැටයම් කරලා තියෙනවා. එදා අශෝක මෙහින් මිහිඳු කුමාරයායි සංඝමිත්තාවයි අරගෙන පාටලී පුත්‍රයට යනකොට ඇය ගියේ නෑ.
ඇය නොයන්න හේතුව මේ කුලයේ හින්දානේ. මොකද ඇය හරියට දැනගෙන හිටිය දැන් මේ ඉහළ වංශක්කාර පවුලක් එක Tamanට හැප්පෙන්න පෑහෙන්නේ නෑ. තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න කිව්ත් නෑ. ඇය විදිසා ගම්මානයට වෙලා මේ බිමේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ගත කරයි කියලා කියනවා. ඇය ඒ කාලය තුල තමන්ගේ යන තැනට අවශ්‍ය කරන දේවල් සම්පූර්ණ කරගත්තා. එදා මිහිඳු කුමාරයා සංඝමිත්තාවයි මෙහින් එක් කරගෙන පාටලිපුත්‍රයට ගිහිල්ලා වසර 26කට පස්සේ තමයි මේ අම්මා මේ දරුවෝ දෙන්න ආපහු දකින්නේ රහතන් වහන්සේ නමක් සා රාත් තෙරණියක්නේ. දැන් ඒතකොට ලොකු වෙනසක් වෙලා තියෙන්නේ නැති මේ ගම්බිම් වෙනස් වෙලා තියෙන්නේ නැති මේ තැන් වෙනස් වෙලා තියෙන්නේ නැති. ඒ අම්මා දැනගෙන තියෙනවා දැන් මේ ඇවිත් ඉන්නේ ලංකාවට යන්න. මේ ගියොත් ආපහු එන්නේ නැහැ. ඒ නිසා ඇය මේ බිමට වෙලා උපස්ථාන කරන්න ඇති. ඉතිහාසය කියනවා මිහිඳු මහරහතන් වහන්සේ සංඝමිත්තා රහත් තෙරණියගේ අරමුණක් තිබුණා ලංකාවට පය තිබ්බොත් ආපහු මේ රටට එන්නේ නැහැ කියලා. ඒක හරිනේ. දැන් බලන්න උන්වහන්සේලා පිරිණිවුනේ ලංකාවේදීනේ. ආපහු දඹදිවට වැඩි නෑ. ඒ නිසා ලංකාවට වඩින ගමනේදී මවටත් අනුග්‍රහයක් කරන්න. මේ ස්ථානයට ඇවිල්ලා ඇයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා කියනවා. ඒ කාලේ වෙනකොට උන්වහන්සේලා දැකලා තියෙනවා මවට නිවන් දකින්න පින තියෙනවා. ඒ අවස්ථාවක් ගැන හිතා ගන්න බෑ. ඒ නිසා මේන අතරතුරේදී කොහේදී හරි ඇයට හිරිහැරයක් වුණොත්, ඒ කියන්නේ ඒ තරමටම රජපෞලේ ප්‍රශ්න උග්‍ර තැනක තියෙන්න ඇති. දැන් ඒ හින්දානේ මේ පරිසර ඔහොම වෙලා තින්නේ. ඒ නිසා ඇගේ ජීවිතය රකින්න ධර්මාශෝක රජතුමා දීපු උපක්‍රමය තමයි මාලිගාව තිබුණු තැනයි මේ බිමයි උමම් මගකින් එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒතකොට ගොඩ බිමින් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට බිසවක් වෙනුවෙන් මේ තරම් රැකවරණයක් දුන්නා නම් ඔයත්තන්ට එතනින්ම හිතන්න පුළුවන්කම වෙන්නට ඕන ඒ තරම් ප්‍රසාදයක් ගෞරවයක් රජුරන්ගේ හදවතේ තියෙන්නේ නැතිනේ මේ රහතන් වහන්සේලා දෙන්නේගේ අම්ම කෙනෙක්. ඈත් අවසාන කාලේ භාවනා කළා අනාගාමී ඵලයටපත් උනායි කියලා කියනවා. එතනින් පස්සේ තමයි මේ බිමින් උන්වහන්සේලා Maleti bati tirena katri na 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 Iko saadene kuati vayai nammiya vela Namaku piyeliya palasavila saratirila Eya saadene kuati vayai nammiya vela Namaku piyeliya palasavila saratirila Dia parat di besaya kalban pete Mama ko kasak demi ure pilkate Dia parat di besaya
මෙහෙට කියනවා බරණැස ඉසිපතන මිගදාය කියලා. හැබැයි අද වර්තමානයේ වාරාණසී කියලා නෙමෙයි භාවිතා කරන්නේ. වාරාණසී නගරයේ තියෙන නදී දෙකක් වරුණ නදිය සහ අස්සි නදිය කියලා. මේ වරුණ නදියට අස්සි නදියට මැදි වෙච්ච නගරෙට කියනවා වරුණසී වාරාණසී. හැබැයි බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලේ මෙහෙට භාවිතා කළේ බාරණ. ඒවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහෙරති ඉසිපතනේ මිගදායේ කියලා තමයි සඳහන්. ඒක මුවන් මරාගෙන කැමේ සිරිතක් තිබුණා. ඉතින් එක දවසට එක මුවාගානේ මුවන් මරාගෙන කනකොට මේ කණ්ඩායමේ තීරණය කරනවා එක දවසට මුවාගානේ මරණයට කැප වෙන්නේ. ඉතින් එක අවස්ථාවක මෙහෙම මුවන් මරාගෙන යනකොට ගැබිනි මෝදෙනක් මරණයට කැප වුණා. ගැබිනි මෝදෙන ඉල්ලීමක් කරන මම මේ පැටියා බිහි කළාම මරණයට කැප වෙන්නම්. ඒ වෙනුවට දැනට කවුරු හරි මරණයට ඉදිරිපත් වෙන්න. වෙලාවටවත් කැමති නැති අය කලින් මැරෙන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ පැමිණිල්ලගේ කණ්ඩායමේ නායකයා බෝධිසත්ව නායකයා ළඟට මෝ නායකයා තමන්ගේ ජීවිතේ කැප කළා ගැබිනි මෝදෙන. කවදාවත් දැකලා නැති ලස්සන මුවෙක් ඇවිල්ලා මරණය ඉඳලා හිටියා. ඉතින් බුද්ධත්වයට පත් වෙන පාරමී ධර්මයන් පුරන බෝධිසත්ව වූ නායකයා කාරණේ හොයලා බැලුවා. බලනකොට දැනගත්ත කණ්ඩායමේ ගැබිනි මෝදනක් ඉන්න තමයි මේ ජීවිතේ කැප කරන්න කියලා රජතුමාට සැලවුණා. හදවත සසල වෙලා එදා මේ ප්‍රදේශයේ ජීවත් වෙච්ච මුවන්ට අබේදානෙ දෙනවා. මුවන්ට අබේදානෙ දුන්න භූමිය නිසා මේ ප්‍රදේශයට නම හැදෙනවා ඉසිපතන මිගදාය. මිගදායකින්. මිගදායකින් නම හැදෙන්නේ මුවන්ට අබේදානෙ දුන්න භූමිය නිසා. අන්නේ මිගදාය සංකේතවත් කරලා අදටත් මිගදායක් පවත්වාගෙන යනවා. ඉතින් පස්සේ අපිට දැන් ඉස්සරහට යනකොට ඒ කාලේ දරින පරම්පරාව ඉන්නේ අම්මලාට ඉගෙනකම් බලාගෙන ඉන්නවත් දන්නේ